ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනාම අදත් art.lk YouTube channel එකෙන් ගෙන Better Call Saul TV series එකේ දෙවෙනි සීසන් එකේ 8 වෙනි එපිසෝඩ් එකට. එහෙනම් ඉතින් අපි ගිය එපිසෝඩ් එකේ මොකක්ද උනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙනම අද එපිසෝඩ් එක පැත්තට යමු. ජිමිට එයාගේ ඩේවිඩ් සෑන් මෙන් එකේ ලොක්කා එක්ක තිබ්බ ප්‍රශ්න නිසා එයා තනියම ටීවී ඇඩ් එකක් කරලා ඒක ප්‍රචාරය කරා. මේ අතරේ කිම් වෙස්ලර් HHM ආයතනෙන් අයින් වෙලා තමන්ගේම නීති ආයතන පටන් ගන්න තීරණය කළා. ඒකට ජිමිත් එකතු වෙන්න කියලා යෝජනා කළා. ඉතින් දෙන්න එකට වැඩ කරයිද? කිම්ගේ තීරණයට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද? අද එපිසෝඩ් එකේදී මේ හැම දෙයකටම උත්තර අපිට ලැබෙනවා. අද කතාවේදී එක පැත්තකින් මයිකල් සලමංක පවුලේ රහස් හොයාගන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් කිම් තමන්ගේ ආයතනය වෙනුවෙන් ලොකු පියවරක් තියනවා. ඒත් ඒ ගමනට ලොකු බාධාව එල්ල වෙන්නේ කවුරුත් හිතමු නැති කෙනෙක්ගෙන්. මේ හැම දෙයක්ම වෙද්දී ජිමි තමන්ගේ අයියව බේරගන්න කරන්න යන වැඩේ නිසා කතාව සම්පූර්ණයෙන්ම පැත්ත වෙනස් වෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා බහකින් තොරව අපි යමු කතාව පැත්තට. කතාව පැත්තට යන්න කලින් තාමත් art.lk YouTube channel එක ඔයා subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ like එක නිසා මේ වීඩියෝ එක තවත් කට්ටියට suggest වේවි. ඉතින් ඒ උදව්වත් කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද කතාව පැත්තට. කතාව පටන් ගන්නේ US මෙක්සිකෝ දේශ සීමාවේ තියෙන මුරපොලකින්. කැමරාව හෙමින් එහාට මෙහාට යනවා. වාහන පොලිමේ මිනිස්සුන්ගේ කතා බහ, දේශ සීමාවේ ආරක්ෂකයන්ගේ කාර්යබහුලත්වය මේවා එක්ක පරිසරයේ තියෙන්නේ සාමාන්‍ය දවසක් වගේ අපිට පේනවා. කිසිම විශේෂත්වයක් පේන්නේ නැහැ වගේ තමයි අපිට පේන්නේ. ඔන්න ඔය වාහන අතරින් එනවා රිගාලෝ හෙලාඩෝ කියලා ගහපු අයිස්ක්‍රීම් ට්‍රක් එකක්. දේශ සීමාවේ ආරක්ෂකයෝ මේ ට්‍රක් එක නවත්තලා පරීක්ෂා කරන්න ගන්නවා. මේක නිකම්ම සාමාන්‍ය පරීක්ෂාවක් නෙවෙයි. එකෙක් බල්ලෙක්ව අරගෙන ට්‍රක් එක වටේ යනවා. තව කෙනෙක් ට්‍රක් එක ඇතුලේ තියෙන අයිස්ක්‍රීම් පෙට්ටේ බඩු මුට්ටු එකින් එක එළියට අදිනවා. එයාලා කොච්චර සැකයෙන් බලනවද කියනවනම් අයිස්ක්‍රීම් චොක්ලට් බාර් එක කඩලා ඒක ඇතුලේ මොනවා හරි තියෙනවද කියලා බලනවා. ඒත් පැය ගානක් පරීක්ෂා කළත් එයාලට කිසිම නීති විරෝධී දෙයක් හොයාගන්න බැරි වෙනවා. අන්තිමේදී එයාලා රියදුරාට යන්න අවසර දෙනවා. ට්‍රක් එකේ රියදුරා දේශ සීමාව පහු කරලා කිලෝමීටර් ගානක් පාළු පාරක යනවා. පාර අයිනේ කාත් කවුරුවත් නැති තැනක වාහනේ නතර කරපු එයා හංගලා තිබිච්ච රයිෆල් එකක් එළියට ගන්නවා. ඊට පස්සේ තමන් කාලේ ඉවරුණු අයිස්ක්‍රීම් කෝටුවක් අරගෙන පාර අයිනේ පොළවේ ගහනවා. අපි එතකොට දකිනවා ඒ හරියේ ඒ වගේම ගහපු තවත් අයිස්ක්‍රීම් කොටු ගොඩක් තියෙනවා. මේකෙන් මොකද්ද අදහස් කරන්නේ? මේක මොකක් හරි රහස් සලකුණක්ද? අපිට ප්‍රශ්නයක් ඉතුරු කරලා දර්ශනය එතනින් ඉවර වෙනවා. දැන් කතාව යොමු වෙන්නේ මයිකල් ගාවට. මයිකල් එයාගේ කාර් එකේ ඉඳගෙන හෙක්ටර් සලමංකාගේ මට නම කියාගන්න බැරි රෙස්ටුරන්ට් එක දිහා බලාගෙන ඉන්නවා. එයා හරිම ඉවසීමෙන් හැම චලනයක්ම සටහන් කරගනිමින් ඔත්තු බලනවා. සලමංක පවුලේ මද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු හොයන්න තමයි මයිකල් උත්සාහ කරන්නේ. මයිකල් බලාගෙන ඉද්දි අර දේශ සීමාවේ පරීක්ෂා කරපු අයිස්ක්‍රීම් ට්‍රක් එක ඒ රෙස්ටුරන්ට් එක ගාවට එනවා. රියදුරා ඇතුළට ගිහින් මොනාදෝ බඩු ටිකක් දීලා ආපහු එනවා. මයිකල්ගේ තියුණු ඇස් මේක මග අරගන්නේ නැහැ. දේශ සීමාවේදී කිසිම දෙයක් අහු නොවුණු ට්‍රක් එකයි හෙක්ටර්ගේ රෙස්ටුරන්ට් එකයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා මයිකල් සැක කරන්න පටන් ගන්නවා. අපි දැන් යන්නේ ජිම් සහ කිම් ගාවට. දෙන්න ද ඩොග් හවුස් කියන කෑම කඩේට වෙලා හොට් ඩොග් එකක් කකා ඉන්නවා. කිම් HHM එකෙන් අයින් වෙලා තමන්ගේම කියලා නීති ආයතනයක් පටන් ගන්න එක ගැන හරිම උද්‍යෝගයකින් කතා කරනවා. එයාට ඒ ගැන පොඩි බයක් තිබුණත් තමන්ගේම ලොක්ක වෙන එක ගැන එයාට තියෙන්නේ සතුටක්. ජිමි එයාට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ දෙන්නගේ කතාවෙන් පේන්නේ තමන්ගේම ආයතනයක් ගොඩනගා ගන්න එයාලට ලොකු හීනයක් තියෙනවා කියලා. කිම් කෙලින්ම යන්නේ HHM එකේ එයාගේ ලොක්ක වෙන හාවර්ඩ් හැම්ලින්ගේ ඔෆිස් එකට. අපි හිතන්නේ ලොකු රණ්ඩුවක් වෙයි කියලා. ඒත් පුදුමයකට වගේ හාවර්ඩ් හරිම සතුටෙන් කිම්ගේ ඉල්ලා අස්වීම බාර ගන්නවා. එයා කිම්ට බනින්නේ නැහැ. ඒ වෙනුවට එයා කිම්ට සුබ පතනවා. හාවර්ඩ් කියනවා තමන්ටත් එක කාලෙක HHM එකෙන් අයින් වෙලා තමන්ගෙම කියලා නීති ආයතනයක් පටන් ගන්න ආසාවක් තිබුණ කියලා. මේ කතාවෙන් කිම්ට ලොකු සහනයක් දැනෙනවා. හාවර්ඩ් හිතුවට වඩා හොඳ මනුස්සෙක් කියලා එයාට හිතෙනවා. මේ අතර කිම් මේසා වර්ඩේ කියන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් වෝක්ටෙල් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපදේශක පේජ් නොවික් එක්ක සාර්ථක සාකච්ඡාවක් පවත්වනවා. කිම්ගේ දක්ෂකම සහ අවංකකම ගැන පැහැදෙන එයාලා HHM එක අතහැරලා කිම්ගේ අලුත් නීති ආයතනයේ
සේවාදායකයෝ වෙන්න කැමති වෙනවා. මේකේ කිම්ට ලැබෙන විශාල ජයග්‍රහණයක්. එයාගේ පළවෙනි සහ උකුම සේවාදායකයා එයාට ලැබෙනවා. ජයග්‍රහණයෙන් පස්සේ කිම් සහ ජිමි එයාලගේ අනාගත කාර්යාලය වෙන්න පුළුවන් තැනක් බලන්න යනවා. ඒක පරණ දන්ත වෛද්‍ය කාර්යාලයක්. ටිකක් අමුතු පෙනුමක් තිබුණත් ඒකේ වෙන වෙනම ඔෆිස් කාමර දෙකක් තියෙනවා. ඒක එයාලගේ සැලසුමට හරියටම ගැලපෙනවා. ඒ කියන්නේ වෙන වෙනම නීතිඥයෝ දෙන්නෙක් විදිහට එකම තැනක වැඩ කරන එක. දෙන්න හරිම සතුටෙන් අනාගතය ගැන සැලසුම් කරනවා. ඔන්න දැන් කතාවේ නපුරා කරලියට එනවා. හාවර්ඩ් හැම්ලින් කෙලින්ම යන්නේ චක් මැක්ගිල්ගේ ගෙදරට. එලියට සහ විදුලියට බය චක් ගේ ඇතුලේ හුදකලාව ඉන්නේ. හාවර්ඩ් චක්ට කියනවා කිම් HHM ආයතනයෙන් අයින් වුණු බවත්. එයා මේගා වර්ඩේ ගිනුම අරගෙන ගිය බවත්. මේක ඇහුව ගමම්ම චක්ට හොඳටම කේන්ති යනවා. චක් කියන්නේ මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ ජිමි කියලා. එයා කියනවා ජිමි ස්වෙන් ගාලි කෙනෙක් වගේ කිම්ම පාලනය කරනවා කියලා. ස්වෙන් ගාලි කියලා කියන්නේ අනුන්ව මානසිකව පාලනය කරලා Tamanට ඕන දේ කරගන්න චරිතයකට. චක් ජිමි දිහා කොච්චර වෛරකින්ද බලන්න කියලා මේකෙන් අපිට තේරෙනවා. මේ ප්‍රශ්නය දැන් නිකම්ම නිකං නීතිමය ප්‍රශ්නයක් නෙවෙයි පෞද්ගලික එකක් බවට පත් වෙනවා. චක් මේ නිසා නිකම්ම ඉන්නේ නැහැ. අර කියපු සේවාදායකින්ව එයා HHM එකට ගෙනල්ලා එයාලත් එක්ක පොඩි මීටින් එකක් තියලා කොහොම හරි අර නඩුව ආයෙමත් HHM එකට ගන්න සමත් වෙනවා. අර කට්ටිය එතනින් ගියාට පස්සේ චක්ට පොඩි කලාන්තයක් වගේ දානවා. සීන් එක මාරු වෙන්නේ එයා ෆෝස් බේස් එකකට. ජිමි එයාගේ ෆිල්ම් කණ්ඩායමත් එක්ක ඇවිල්ලා ඉන්නවා. එයාගේ වැඩිහිටි නීති සේවයට අලුත් වෙළඳ දැන්වීමක් රූගත කරගන්න. හැබැයි මේක ලේසි වැඩක් නෙවෙයි. එයා ෆෝස් බේස් එකක් ඇතුළට කැමරාවක් කටවගෙන පාඩුවේ වැඩක් කරගන්න කාටවත් අවසර නැහැ. ඉතින් ජිමි මෙතනට පාවිච්චි කරන්නේ එයාගේ සුපුරුදු උප්පර වැට්ටියක්. එයා දෙවෙනි ලෝක යුද්ධයට සහභාගී වෙච්ච වීරයෙක් කියලා වයසක මනුස්සෙක්ව එක්කගෙන ඇවිත් එයා ගැන වාර්තා වැඩසටහනක් කරනවා කියලා තමයි අවසර අරගෙන තියෙන්නේ. මේ වයසක සීයාගේ නම ෆිච්. ජිමිට අනුව යුද්ධ කාලේ එයාගේ අම්මා එයාට ෆිච් ජෙවන නිසා තමයි එයාට ඒ නම පට බැඳිලා තියෙන්නේ. ඇත්තටම මේ ෆිච් කියන සීයා ජිමිගේ පරණ සේවාදායකෙක්. කතාවෙන් කියවෙන්නේ නැතුණාට පොදු ස්ථානක අසෝබන ලෙස හැසිරීමේ වරදකට තමයි ජිමි එයාව බේරගෙන තියෙන්නේ. කොහොම හරි එයාගේ රූගත කිරීම කරන්නේ ලෝකේ පියාසර කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන අන්තිම B-29 සුපර් ප්‍රෝටෝස් බෝම්බ ප්‍රහාරක යානයක් ඉස්සරහා. ඒකේ නම තමයි ෆිෆ්. ජිමිගේ වෙළඳ දැන්වීමේ පසුබිම වෙන්නේ මේ ඓතිහාසික ගුවන් යානය. ජිමි ෆිච්ට උපදේශ දෙනවා කොහොම හරි කැමරාවේ ඉස්සරහා රඟපාන්න ඕනි කියලා. ඔබ ජේෂ්ඨතම පරම්පරාවේ කොටසක්. ඔබ නාසිවරුන්ට විරුද්ධව සටන් කරා. ජපානයට විරුද්ධව සටන් කරා. ජිමි දර්ශන තලයට අවශ්‍ය වීරෝදාර හැඟීම ඇති කරන්න උත්සාහ කරනවා. හැබැයි මේ වයසක සීයා ජිමිට හරියට සහයෝගයක් දෙන්නේ නැහැ. මේක ජපන්නුන්ට බෝම්බ දාපු එක නෙවෙයි වගේ කතා කියමින් ජිමිගේ වැඩේ අවුල් කරනවා. ඔහම රූගත කිරීම කරගෙන යන අතරතුරේදී ජිමිට කෝල් එකක් එනවා. ඒ චක්ගේ සහායකයා අර්න ස්ටෝන්ගෙන්. චක් HHM ඔෆිස් එකට ගිහිල්ලා ආවට පස්සේ එයාගේ තත්ත්වය හොඳටම නරක ඇතට හැරිලා. ඉතින් මෙන්න මේ ගැන තමයි අන ස්ටෝන් ජිමිට කියන්නේ. එයා හොඳටම ගැහෙනවා දොස්තර කෙනෙක්ට කතා කරන්නත් දෙන්නේ නැහැ කියලා. අනස්ටෝ කලබලෙන් කියනවා. ජිමිට තේරෙනවා මේ හැමදේම උනේ කිම්ගේ කේස් එකට චක් මැදිහත් වෙන්න ගිය නිසා කියලා. ඒ ජිමි කලබල වෙන්නේ නැහැ. එයා අනස්ටෝන්ට කියනවා චක්ව ස්පේස් බ්ලැන්කට් එකකින් ඔතලා තියන්න කියලා. තමන් වැඩේ ඉවර කළා මනින්ම එන්නම් කියනවා. ජිමි රූගත කිරීම් වලට අවධානය යොමු කරනවා. තමන්ගේ අයියා ගැන තියෙන සැලකිල්ලට වඩා මේ වෙලාවේ එයාට වැදගත් වෙන්නේ තමන්ගේ වැඩේ ඉවර කරගන්න එක. වෙළඳ දැන්වීමේ රූගත කිරීම් ඉවර කරපු ජිමි කෙලින්ම එන්නේ එයයි කිමුයි කුලියට ගන්න බලාගෙන ඉන්න අලුත් ඔෆිස් එක බලන්න. ඒක පරණ දන්ත වෛද්‍ය කාර්යාලයක් කියලා මං ඔයාලට කලින් කිව්වා. ජිමි එතෙන්ට එන්නේ ලොකු සතුටකින්. ලීස් එක අත්සන් කරන වැඩේ පටන් ගන්න බලාපොරොත්තු වෙන. ඒත් එයා දකින්නේ පාර අයිනේ පඩිය උඩ කිසිම සතුටක් නැතුව වාඩි වෙලා ඉන්න කිම්ව. ජිමිගේ මූණේ තියෙන හිනාවත් එක පාරම මැකිලා යනවා. මොකද උනේ? ජිමි අහනවා. කිම් එයාට කියනවා මේසා වර්ඩේ කේස් එක එයාලට නැති වුණා කියලා. චක් එයාලගේ මීටින් එකට ඇවිත් එයාගේ කපටි කතාවෙන් කෙවින් සහ පේජිව ආයෙත් HHM එකේ පැත්තට හරවගත්ත හැටි කිම් විස්තර කරනවා. මේ ආරංචියෙන් ජිමි වගේම කිමුත් ඉන්නේ හොඳටම කඩාගෙන වැටිලා. එයාලගේ ලොකුම බලාපොරොත්තුව තමයි චක් නිසා නැත්තරම නැති වෙලා යන්නේ. මේ අතර කතාවේ අනිත් පැත්තේ මයිකල් හෙක්ටර් සල්මන්කගේ කඩේ ගැන තාමත් ඔත්තු බලමින් ඉන්නවා. හෙක්ටර් එතෙන්ට එනවා. එයා අර ට්‍රක් එකේ රියදුරත් එක්ක කතා කරලා පිටතට එනවා. මයිකල් හෙක්ටර්ගේ පස්සෙන් යන්නේ නැතුව ට්‍රක් එක පස්සෙන් තමයි යන්නේ. පාළු තැනක තියෙන වාහන හදන ගරේජ් එකක් ඇතුලේ. මයිකල් ටිකක් දුරින් වාහනේ නතර කරගෙන බලාගෙන ඉන්නවා. ගරේජ් එකේ දොරවල් වැහුණට පස්සේ ඇතුළට යනවා. වාහනේ ටයර් ගලවන සද්ද තමයි මයිකල්ට ඇහෙන්නේ.
එතකොට තමයි මයිකල් තේරුම් ගන්නේ සලමක්කා පවුල එයාලගේ මද්‍රව්‍ය සහ සල්ලි ජාවාරම කරන්නේ මේ අයිස්ක්‍රීම් ට්‍රක් වල ටයර් ඇතුලේ හංගගෙන කියලා. මයිකල්ට දැන් හෙක්ටර්ගේ දුර්වල තැන හරියටම අහුවෙලා තියෙන්නේ. ජිමි කිම්ම හම්බෙලා කෙලින්ම යන්නේ චක්ගේ ගෙදරට. එතකොටත් අනස්ටෝ චක්ව බලාගෙන ඉන්නවා. චක් සෝෆා එකේ ස්පේස් බ්ලැන්කට් එකක් පොරෝගෙන කිසිම පණක් නැතුව නිදාගෙන ඉන්නවා. ජිමි අනස්ටෝන්ට ගෙදර යන්න කියලා චක්ව බලාගන්න වගකීම බාර ගන්නවා. ජිමිගේ හිතේ තියෙන්නේ ලොකු තරහක්. තමන්ගේ අයියා කිම්ට කරපු දේ ගැන ජිමි ඉන්නේ කිසිම සමාවක් දෙන්න සූදානමකින් නෙවෙයි. ඒත් එයා චක්ට ඒ බවක් පෙන්නන්නේ නැහැ. බොහොම ආදරෙන් චක්ව බලා ගන්නවා. මේක දැක්කම අපිට හිතෙන්න පුළුවන් ජිමි කියන්නේ කොච්චර හොඳ මල්ලි කෙනෙක්ද කියලා. ඒත් ඇත්තටම ජිමිගේ ඔළුවේ දුවන්නේ වෙනම සැලස්මක්. ඒ රෑ චක්ට හොඳටම නිින්ද ගියාට පස්සේ ජිමි හෙමින් සැරේ චක්ගේ වැඩ කරන කාමරයට රිංගනවා. එතන මේසයක් උඩ පිළිවෙලකට අසුරලා තියෙන මේසා වාඩේ බැංකුවේ ලිපිගුණු තියෙන පෙට්ටි ජිමි කිසිම සද්දයක් නැතුව ඒ පෙට්ටි වලින් ලිපිගුණු වගේක් එළියට ගන්නවා. එයා ඒව ගත්තේ මොන ෆයිල් එකද මොන තැනකින්ද කියලා හොඳට මතක තියාගන්න. එයා පරිස්සම් වෙනවා. ඊට පස්සේ ඒ ලිපිගුණු ටික අරගෙන ජිමි ගෙදරින් එළියට බහිනවා. එයා කෙලින්ම යන්නේ රෑ මුළුල්ලේම ඇරලා තියෙන කඩේකට. ජිමිගේ මූණ තියෙන හැඟීම් වලින් අපිට තේරෙනවා එයා කරන්න යන්නේ හොඳ වැඩක් නන් නෙවෙයි කියලා. කිම් වෙනුවෙන් පලිගන්න ජිමි ලොකු අවදානමක් ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. කඩේට ගියේ ජිමි කඩේ ඉන්න සේවකයට පොඩි වැඩකට එහාට යවලා එයාගේ වැඩේට ඉඩ හදා ගන්නවා. එයා මේසා වර්ඩේ ලිපිගුණු ටික අරගෙන බොහොම සූක්ෂම විදිහට ඒවා වෙනස් කරන්න පටන් ගන්නවා. මේ ලියකියවිලි වල තියෙන්නේ මේසා වර්ඩේ බැංකුව අලුතින් ශාඛාවක් විවෘත කරන්න ඉන්න තැනක විස්තර. ඒ ශාඛාව පිහිටන නියමිත ලිපිනය තමයි 1261 රොසලා ඩ්‍රයිව්. ජිමි කරන්නේ බොහොම ඉවසීමෙන් කතුරක් පීයක් සහ මැලියම් පාවිච්චි කළා ඒ ලිපිනේ අග ඉලක්කම් දෙක මාරු කරන එක. එයා 1261 කියන ලිපිනය 1216 විදිහට වෙනස් කරනවා. එයා මේ වැඩේ කරන්නේ කොච්චර පිළිවෙලකටද කියනවනම් පිටින් බලන කෙනෙක්ට මේක වෙනස් කරපු ලියවිල්ලක් කියලා හොයාගන්න බැරි තරම්. පැය ගාණක් තිස්සේ ලොකු මහන්සියකින් ජිමි මේ වැඩේ කරනවා. මේ දර්ශනයේ පුරාවටම ඇහෙන සංගීතයත් ජිමිගේ ක්‍රියාවේ තියෙන බරපතලකම හොඳටම දැනෙන විදිහට තමයි හදලා තියෙන්නේ. තමන්ගේ වැඩේ හරියටම ඉටු කරපු ජිමි වෙනස් කරපු ලිපිගුණු ටිකත් අරගෙන ආයෙත් චක්ගේ ගෙදරට එනවා. එයා කිසිම කෙනෙක්ට සැක හිතෙන්නේ නැති වෙන්න ඒ ලියවිලි ටික කලින් තිබුණු විදිහටම හරියටම ඒ ෆයිල් වලටම ආයෙත් දාලා තියෙනවා. ඊට පස්සේ කිසිම දෙයක් නැති වුණු ගාන්ට සෝෆාවකට ගිහිල්ලා වාඩි වෙලා නිදා ගන්නවා. පහුවෙනිදා උදේ චක් හැරෙනකොට දකින්නේ තමන්ගේ මල්ලි එයා ළඟ ඉන්නවා. චක්ව බලාගත්තට ජිමීට එයා ස්තුති කරනවා. වාට මෙහෙම දෙයක් වුණා නම් මමත් මේ දේ කරනවා කියලා චක් කියනවා. චක් මේ කියන දේවල් අහගෙන ඉන්න ජිමීගේ හිතේ තියෙන්නේ ලොකු වර්ධකාරී හැඟීමක්. ඒත් එයා ඒක පිටතට පෙන්වන්නේ නැහැ. තමන්ගේ අයියට විරුද්ධව එයා කරපු මේ ද්‍රෝහිකම ගැන චක්ට කවදා හරි දැනගන්න ලැබෙයිද? කතාවේ අවසාන දර්ශනය වෙනුවේ මයිකල් වෙනුවෙන්. මයිකල් එයාගේ මිනිබිරි කෙලී එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා. එයා කරන්නේ වත්තේ පාවිච්චි කරන වතුර බටයකට හිල් විදින එක. කෙලී ගියාට පස්සේ මයිකල් ඒ බටේ හිල් ඇතුළට දිග ඇන ඔබනවා. එයා මේ හදන්නේ හෙක්ටර්ගේ අයිස්ක්‍රීම් ට්‍රක් එකේ ටයර් පංචර් කරන්න පුළුවන් ගෙදරදීම හදාගන්න පුළුවන් ස්පයික් ස්ට්‍රිප් එකක්. මයිකල් දැන් සලමංකා පවුලට පහර දෙන්න සම්පූර්ණයෙන්ම සූදානම්. එයාගේ ඊළඟ පියවර මොකක් වෙයිද? ඉතින් ඒක බලන්න නම් අනිවාර්යෙන්ම ඊළඟ එපිසෝඩ් එකත් අනිවාර්යෙන්ම බලන්න වෙනවා. ඉතින් අද එපිසෝඩ් එක ගැන මොකක්ද හිතන්නේ? වගේ කමෙන්ට් එකත් පළය සඳහන් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.